සුබ දවසක් හැමෝටම ඩේලි එලේස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාගේ ප්‍රධාන ආහාර වේලකට හදලා දෙන්න පුළුවන් රසමරස නූඩ්ල්ස් එකක් අරන්. මුලින්ම මම ෆෑන් එකට තෙල් දාගෙන ඒකටම කුකුල් මස් ටික දා ගන්නවා. ඒ ටික ටිකක් බැද ගන්නවා මම. ඒත් එක්ක මම මේකට කහ ලුණු කුඩු ටිකක් ගම් මිරිස් ටිකක් එකතු කරලා හොඳට තව රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊළඟට මම මේකට ලුණු සුදු ලුණු ටික එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට කැලි මිරිස් ටිකක් දා ගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් තක්කාලි බ්ලෙන්ඩර් කරලා මේකට දා ගන්නවා නම් ගොඩක් රසවත්. ඒ වගේම නූඩ්ල්ස් එකට රසවත් පාටකුත් එනවා. මම ළඟ තක්කාලි තිබ්බේ නැති නිසා මම මේකට තක්කාලි දාගන්නේ නැහැ. ඊළඟට මම මේකට නූඩ්ල්ස් ටික එකතු කරනවා. හොඳට මස් ටිකට ලුණු ටිකට නූඩ්ල්ස් ටික කලවම් කර ගන්න ඕන. ඊළඟට මම මේකට කැරට් ලීක්ස් ටික එකතු කර ගන්නවා. අවසානයේ තමයි මම බිත්තර එකතු කරගන්නේ. බිත්තරේ කඩාගෙන එවෙලම මේ නූඩ්ල්ස් එකට කලවම් කරගන්නවා. මම තප්පර 10ක් විතර මම නූඩ්ල්ස් එකේ තියලා තියෙනවා. චුට්ටක් ඝනකම් වෙන්න. ඊට පස්සේ තමයි මම නූඩ්ල්ස් එකට මේක මිශ්‍ර කරගන්නේ. මේ තමයි මගේ අවුරුදු එකමාරේ බබාට මම හදාගත්ත නූඩ්ල්ස් එක. ගොඩක් රසයි. මේක අවුරුදු එකමාරකට වැඩි බබෙක්ට රසම රස විදිහට අපිට මේකට රසකාරක අඩංගු නොකර හදලා දෙන්න පුළුවන්. බබාලා ගොඩක් ආසාවෙන් කනවා. මේ වගේ බබාලට හදලා දෙන කෑමවල වීඩියෝ බලන්න කැමති නම් ඔයාලත් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. ගිහින් එන්නම් සුබ දවසක් හැමෝටම.